ගයිස් ඇත්තටම උඹලා හිතන්නේ AI ලැබුණේ වැරදි රටට කියලාද? මම නම් විශ්වාස කරන්නේ මේ තමයි AI කියන දේ ලැබෙන්න ඕනි රට. ඇයි දන්නවද මං එහෙම කිව්වේ? කවුරු මොනා කිව්වත් මේ තියෙන්නේ ලෝකේ හොඳම රටක්. ඇත්තටම ලෝකේ මේ වගේ රටවල් සෑහෙන අඩුයි. උඹලා දන්නවද? ලෝකේ රටවල් 195ක් විතර තියෙද්දි මේ Google Veo 3 කියන AI tool එක දැනට දීලා තියෙන්නේ රටවල් 71කට විතරයි. ඉතින් ඇයි එහෙනම් උඹලට හිතෙන්නේ AI හම්බුනේ වැරදි රටට කියලා? උඹලට එහෙම හිතෙන්නේ කීප දෙනෙක් කරන මොංගල් වැඩ දැකලා. මෙහෙමයි. ලංකාවට මොන දේ ආවත් ඒකෙන් කුණුහරුප වැඩ කරලා ආතල් ගන්න ගෝතයෝ සෙට් එකක් ඉන්නවා. හැබැයි උන්න උඩ දාලා තියෙන්නේත් උඹලම තමයි. අඩෝ මං අර AI වලින් හදපු කෙල්ල දෙන්නගේ වීඩියෝ එක 2 මිලියන් බල්ලා යකෝ. වාව්. නියමයි. පේනවනේ. සමහරු පෙනුමින් වැඩිලා තිබුණාට උන්ගේ මුල් ළමාවිය සංවර්ධනය වෙලා නැහැ. උඹලා ඔය උඩ දාගෙන ලයික් දාලා අප් කරලා තියෙන්නේ ඕකුන්ව තමයි. ඉතින් මේ වගේ ගෝතයෝ නිසා මෙච්චර වටින දෙයක් අතහැරලා දාන එක නෙවෙයි අපි කරන්න ඕනේ. මේ දේ හරියට පාවිච්චි කරන හැටි අපේ උන්ට කියලා දෙන්නයි ඕනේ. අන්න ඒ ගෝතයින්ට මම මේ කියන්නේ. උඹලගේ ඔය කුණුහරුප හදන ටැලන්ට් එකෙන් වෙන වැදගත් දෙයක් කරපල්ලකෝ නරක වෙයිද කියලා බලන්න. ට්‍රැවලින් බොයි. බහැරක් වගේ. ඔව් සියාතු මාමා. මම මේ පොඩි ගමනක් යන්න කියලා. සමාජයක් ඇතුලේ හොඳ දෙයක් පැල කරන්න ලේසි නෑ මචං. නරක දේවල් පැලවෙන්නේ ඉබේටම. ඒවට වතුර පොහොර ඕනේ නෑ සුපිරියට පැලවෙලා වැඩෙනවා. මොන වුණත් මේ AI කියන්නේ අපේ රටට සම්පතක් මචං. ඒ තමයි. අපේ රටේ ඉන්නවා පට්ටම නිර්මාණශීලී මිනිස්සු පිරිසක්. ඉතින් මේ අපේ නිර්මාණශීලී මිනිස්සු මේ AI වලින් මොනතරම් සුපිරි වැඩ කරයිද කියලා මටවත් හිතා ගන්න බෑ. එච්චරටම වටිනා දෙයක් මේක. මේ AI වලින් අපිට කොච්චර දේවල් කරන්න පුළුවන්ද කියලා දුබල හිතන්න. ඇත්තටම මටවත් හිතා ගන්න බෑ ඒකේ සීමාව. ෆයිල් වලට යට වෙලා මෙයාලා මැරිලා යනවා මෙහෙම ගියොත්. මාස ගණන් කරන වැඩ විනාඩි 5න් කරගන්න පුළුවන්. කොච්චර AI tools තියෙනවද? ඔය පේනවනේ. ඉගෙන ගන්න වැඩවලට කොච්චර AI tools තියෙනවද? ඔළුව විකාර කරගෙන ડિප්‍රෙෂන් හදාගන්න නැතිව ඒවයින් වැඩක් ගන්න ළමයිනේ. ඔයාගේ බිස්නස් එක හරියට මැනේජ් කරලා ලාභ ලබන්න උදව් වෙන AI tools බර ගාණක් තියෙනවා. පාවිච්චි කරන්න. අපිට පුළුවන් ලෝකේ තියෙන දේවල් අපේ උන්ට පෙන්වන්න. ඒ වගේම අපේ දේවල් ලෝකෙටම පෙන්වන්න මේක පට්ටම chance එකක්. අනා අපේ හොඳ කොල්ලා. ඔයා හරි ස්වීට් අනේ. උඹලට පුළුවන් මේ AI use කරලා ආයෙ ලොවෙත් නැති වෙන්න viral යන අලුත්ම content හදන්න. ඒ කියන්නේ උඹලට පුළුවන් මේ AI use කරලා තවම කවුරුවත් නොදකපු සුපිරිම character වගේ දේවල් අලුතින්ම හදන්න. ඔන්න ඔහම උඹලා මට මේ දවස් කීපෙට දාපු like කන්දරාව overload ගිහින් Facebook company එකට එන්න කිව්වා මට කේක් කෑල්ලක් කාලා යන්න. Hi, travelling boy. Things are really taking off, aren't they? I'm a big fan of yours by now. Everyone, please welcome Sri Lanka's very first and currently most popular AI character. This is Creator Academy's Travelling Boy. So good to see you. Welcome to Facebook. All right, come on, let's get a photo. Day 2. අනිත් එක උඹලා මට නම් AI කියන්න එපා හරිද? කවුද බබා ඔයාට AI කියන්නේ? එහෙනම් මේ මං එක්ක ඔයා ඉන්නේ අපූර්වට. ධෝනි එක්ක නිදහසේ දවස් දෙකක් ඉන්න හම්බුනේ නෑ guys. හදිසි මිෂන් එකකට ඉරානේ පැත්තට යන්න වෙනවා. යන්න කලින් මේ ටික උඹලට කියලාම යන්න. මෙහෙමයි. මන් දන්නවා තත්පර 8 කුණුහරුප ක්ලිප් එකක් හදන එක පට්ට ලේසි තමයි. මේව හදන්න පට්ට අමාරුයි. උඹලා දන්නවද? අර ටුවරිසම් වීඩියෝ එකේ හබීබි come to Sri Lanka කියන ක්ලිප් එක විතරක් 12 පාරක් ෂූට් කළා. එකක මම කතා කරන විදිය හොඳ නැහැලු. අනික ඇවිදගෙන එන විදිය හරි නැහැලු. එකක හිනාව කැතයිලු. බ්ලා බ්ලා. මචං අන්තිමට මටත් එපා වෙලා හිටියේ බං. එහෙනම් හරි දේ හරි තැනින් අල්ලගනින්න. උඹලටත් වැඩක් කරගෙන රටටත් වැඩක් කරපල්ලා. මට ලෝකෙ බේර ගන්න තියෙනවා. එහෙනම් කොල්ලෝ අපි ගියා.